ළමයි මේ තියෙන්නේ ගස් ලැබු පොතු. මං අවුවේ දාලා දවස් 3ක් විතර වේලගෙන තියෙන්නේ. අපි දැන් මේ ටික වතුර එකකට දාගන්නවා. මං ලුණුත් කපාගෙන තියෙන්නේ. මේකට වතුර පොඩ්ඩකුත් එකතු කරගත්තා. මං දවල් උයාගත්ත චිකන් තියෙනවා. අපි ඒකෙන් චිකන් කෑල්ලකුත් එකතු කරගනිමු. එතකොට හරියම රහයි. හොදි පොඩ්ඩකුත් ඔයාලට මේකට කරවල එකතු කරගන්න පුළුවන්, සූඩේ එකතු කරගන්න පුළුවන්, හාල් මැස්ස කැමති වර්ගයක් එකතු කරගන්න පුළුවන්. මේ ගස් ලැබු පොතු නම් තැම්බෙන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ යාළුවනේ. විනාඩි 10ක් විතර යනකොට ඇති. ගොඩක් කට්ටිය මේ කෑම එක කාලා නැහැ. ඉස්සර අත්තම්මලා තමයි මේ ගස් ලැබු පොතු කන්න කැමතිම ගොඩක් කට්ටිය. පොල් තෙල්, සුදු ලුණු අබෑට, බැදපු තුනපහ සහ කහ. අපි මේ ටික මේ භාජනයට දාගනිමු. අපි මේ ටිකක් දාගනිමු. අපි ලුණු ටිකක් දාගනිමු. Oh, kenapa gitu?